ආයුබෝවන් සුබ දවසක්. පාරාදීසේ තවත් එක් ලස්සන කතාවක් අරගෙන ඔන්න අපි අද යනවා සූර්යකන්දේ. ඉතින් දැන් අපි තාම ඉන්නේ සූර්යකන්දට යන අතරමඟ. තවත් එක් ලස්සන ස්ථානයක් දැකලා මෙතන පොඩ්ඩක් නවත්තලා ගියමන් ඇරලා යන්න කියලා හිතුවා. ඉතින් අද මගෙත් එක්ක ගමන්ට එකතු වුණා තවත් එක් යාළුවෙක්. ඉසුරු. ඉතින් ඉසුරුත් එක්ක සූර්යකන්දට ගිහිල්ලා අපි උඩට කතා කරමු. යා ගිහිල්ලා මොවත් එක්ක සූර්යකන්ද. මම ඔයගලන්ට අවසානට කතා කරමු තැන ඉඳලා කිලෝමීටර් 6ක දුරක් වගේ අපි ඉදිරියට ආවා. ඇවිල්ලා සූර්යකන්ද මාර්ගයට ඇවිල්ලා සිංහරාජ හන්දියේ සූර්යකන්දට යන පාර දිගේ තමයි දැන් ඉන්නේ. පාර හරි අමාරුයි. මේ බලන්න. යාගේ පාරක් තියෙන්නේ. බයික් එකකට සහ 4 wheel වාහනයකට අරෙන්න අනිත් වාහන නම් මම හිතන්නේ යන්න පුළුවන් වෙයි කියලා. මොකද පාරත් ලිස්සනවා. ඒ වගේම ගල් පෑදිලා යන්න හරි අමාරුයි. මම ඔයගලන්ට අන්තිමට කතා කරපු තැන ඉඳලා මට එක වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. මොකද ධාරානිපාත වරුසාවක් ඇදහැල්ලා. ඉතින් හරි අමාරුයි මොකද නවතින්නවත් තැනක් නැහැ. මේ පාරේ පාරත් හදන ගමන් තියෙන්නේ කැලේ මැද්දේ. එimhe ඇවිල්ලා ඉතින් කැමරා එක බෑග් එකට දාගන්න සිද්ධ වුණා. කොහොම හරි අපේ වෙලාවට වැස්ස බෑවුවා. ඉතින් කරුලත් වැටිගෙන එනවා. වෙලාව 5:00යි. ගිහිල්ලා ටෙන්ට් එකක් ගාලා ඒ වැට් ටිකක් කරගෙන ආයෙ අපි හම්බෙමු. යන් එන උඩ සූර්යකන්ද. සූර්යකන්ද කිව්වොත් හැමෝටම මතක් වෙන ස්ථානයක් තියෙනවා. ඒක තමයි මෙන්න මෙතන. ගිහින් බලන්න මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. කිව්වොත් ඉස්සරහ කන්දර මීදුම් බාලා මීදුම් වලාගෙන් වැහිලා මතක් කරගන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. ගේම් බලන්න ලස්සන කොහොමද කියලා. වෙලාව පහුවෙලා තියෙන නිසා වැඩි වෙලාවක් අපිට ඉන්න අවස්ථාව දෙන්නේ නැහැ. මොකද කරවල වැටෙනවා. ටෙන්ට් එක ගහ ගන්නත් ඕනේ. මොකද මම පල්ලෙහා දිත් කිව්ව ටෙන්ට් එක ගහලාම කතා කරමු කියලා. ඉතින් මේ ලස්සන ඔයාලට නොපෙන්න ඉන්න බැරි වුණා. ඒකයි මම මෙතෙන්දි වීඩියෝ එකක් අරගෙන පෙන්නන්න කියලා හිතුවේ. හරියා. එහෙනම් අපි යන් ඉස්සරහට. මෙතන ඉඳලා මුළු දවසම අඳුර වැටෙනකම් මෙතෙන් ඉඳලා මේ කන්ද දිහා බලන් ඉන්න පුළුවන්. ඒ තරම් හරිම සුන්දර ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ කැමරා එකෙන් 100%ක් ඔයාලට පෙන්වන්න බෑ. බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඔයාලට පෙන්වන්න පුළුවන්. ඉතින් කොහොම වුණත්
ඔයගලන්ට පෙන්වන ප්‍රමාණයෙන් හරි මං හිතනවා ඕගොල්ලෝ මේ සුන්දරත්වය විඳ ගනී කියලා. ඉතින් එහෙනම් අපි යන් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා උඩ මුදුනේදී හම්බ වෙමු. වෙලාව රෑ 7:00මාරයි. ඉතින් අපි එනකොට ටිකක් රෑ වුණා. මෙතෙන්ට ඇවිල්ලා ටෙන්ට් එක ගහගත්තා. ඉතින් ටෙන්ට් එක ගහ ගන්නකොට කරුවල වැටුණා ඉක්මනටම. මොකද වැහි අන්ධකාරයත් එක්ක ඇවිල්ලා මුළු පරිසරෙම කරුවලින් වෙලා ගත්තා. ඉතින් දැන් මේ ඉන්න අවස්ථාවේදී මේ මුළු පරිසරයම දැඩි මීදුමකින් පෙරලා තියෙන්නේ. එහා මෙහා පේන්නේ තරම් ලොකු මීදුමක්. ඉතින් හරිම ලස්සනයි, හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ වගේම දැන් රැට කන්න කෑම ගලෑස් කරගන්න ඕනේ. ඉසුරුත් ඉන්නවා. ඉතින් අපි දෙන්න කෑම ගලෑස් කරගන්න හදන්නේ. ඉතින් ඒකේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. රැඳිලා ඉන්න දිගටම. ජනිත් මල්ලි තාම මගේ එන ගම. ඉතින් අපි ප්ලේන් ටිකක් අදාගත්තා. ඉසුරු ප්ලේන් ටිකක් ගන්නවා සීතල කමකා යන්න. ප්ලේන් ටිකක් බීලම උයන්න ගමු. ජනිත් ආවට පස්සේ කමු. මල්ලි චීර්ස් ආ. බීලත් ඉවරයි. නැද්ද? sorry. කමන්න ගමු. උරුන්ඩියක් දාමු. දාමු. ඉංග්‍රීසි තියෙනවද? ඉංග්‍රීසි මං කියනවා. මිස්ටිය. තව දාමු. ඔක්කොම ටික දාන්න. සැරවෙන් මිරිස්. මිරිස් නෑ මේ මිරිස් අපි අරකට දාමු. මේ ටික මැරෙන්න. මේවා වෙන්නේ. මිස්ටියක් කපන්න. පොඩි චොපින් බෝඩ් එකක් ගන්න ඕනේ. ඉතින් අපි චිකන් කරි එක හදන්න ගත්තා. ඔය ඉතින් දැක්කේ ඒ චිකන් කරි එකට අවශ්‍ය අමුද්‍රව්‍ය. ඉතින් ඉසුරුත් බරට අවු වැඩ. ඉසුරු මොනවද කරන්නේ? සියඹලා උලුප්පනවා. සියඹලා උලුප්පනවා. ඉතින් වෙලාව රෑ කීයද බං? 8:00මාරයි. 8:00මාරයි. ඉතින් චිකන් එක හිමීට හදලා අද රෑට චිකන් සමග පාන් සමග චිකන්ද චිකන් සමග පාන් සමග චිකන් කොහොම හරි කවන්නේ චිකනුයි පානුයි. අපේ සහෝදරයෙක් එමින් ගමන් ඉන්නේ ජනිත් මල්ලි. ගොඩ කියලා පහු කරා කිව්වා. තාම ගොඩ කියලාද කිව්වේ? හරි කවන්නේ. තව බෑක් වච්චයි මයි. හරි ජනිත් ආවට පස්සේ එන රාත්‍රී ආහාරය අද සූර්යකාන්තේ ඉඳලා.
පැදුරම කියලා. හම්ප ටිකක් දැම්ම නම් හරිද? දැන් වෙලා රෑ 10යි. ඉතින් ජනිත් මල්ලි දැන් තමයි ආවේ. ජනිත් මල්ලි කැපවීම කියනවා නම් ආයි 100%යි. මම පෙන්නන්නම් කැපවීම. අල්ලන්න මේකට. ඌ දර ගහක් ගලවගෙන ඇවිල්ලා මගේ එනකම්. හරි හරි කොහොමුණත් උත්සාහය අගය කරනවා ජනිත්. ජනියා. හරි හරි. එහෙනම් දැන් බඩගිනි අපි කාලා ගිනි වැලක් ගාගමු. වෙලාවරයි 12:15. ඉතින් දැන් නිදා ගන්න වෙලාව අපිට ඇවිල්ලා තියෙන්නේ. 4ට බැලුවොත් යන අන්ධකාරයෙන් වෙයිලා ගිහිල්ලා දැඩි මීදුමක් ඇවිල්ලා ඒ පරිසරයෙන් වහගෙන තියෙන වෙලාවක දැහැනකට සමවැදිලා වගේ නිදා ගන්න දිනවන මොන තරම් දෙයක්ද. ඉතින් මේ අවට එන ශබ්දත් එක්ක පරිසරයේ එන නිහඬතාවයත් එක්ක එහෙනම් අපි නිින්දට යනවා. හෙට උදෑසන ඉර පායනවත් එක්කම අපි ආයි අපේ වීඩියෝ එක පටන් ගමු. එහෙනම් සුබ දවසක්, සුබ රාත්‍රියක්. good morning. වෙලාව 6යි. ඉතින් එළිය මේ වෙලාවේ පොඩි වැස්සක් යනවා. හැබැයි රෑ නම් වැස්සේ නැහැ. මේ පාන්දර 5:00 වගේ ඉඳලා පොඩි මල් වැස්සක් වගේ යනවා. ඉතින් මෙයා අපි අනිද්දෙන්න දාමු නිදී. අපි පොඩ්ඩක් එළියට බලමු, ගිහින් බලමු පේන්නේ කොහොමද කියලා. ටෙන්ට් එකේ ඉඳලා බලමු සූර්ය කන්ද ඉඳලා ඒ view එක පේන්නේ කොහොමද කියලා. wow, ඇත්තටම කියනවා නම් පුදුම ලස්සන දර්ශනයක් මගේ ඉස්සරහා තියෙන්නේ. ගිහින් බලන්න මොන වගේ තැනකද අපි ඉන්නේ කියලා. ඉතින් හරි පුදුම සුන්දර ලස්සන දර්ශනයක්. ගිහින් බලමු සූර්ය කන්දර වටපිට අවට තියෙන view එක කොහොමද පේන්නේ කියලා.
ඉතින් මේ ඈතින් පේන්නේ ගෞතම බුදුන්ගේ ශ්‍රී පාදස්ථානය. ඉතින් හරි ලස්සනට මේ ස්ථානයේ ශ්‍රී පාදස්ථානයේ දර්ශනය වෙනවා. ඉතින් ඊයේ රෑ මුළු වරුවක්ම මෙතෙන්ට වෙලා ශ්‍රී පාදස්ථානයේ දිහා බලාගෙන ඉතින් හරි ලස්සනට. මේ වෙනකොට වෙලා උදේ 6:00යි. උදේම නැගිට්ටේ සූර්යකාන්තට ඉර උදාවන හැටි බලන්න. ඉතින් තාම ඒ දර්ශනය දැක් ගන්න බැරි වුණා. මොකද ඉතේ පොඩි වැස්සක් මෙහෙට ආවා. ඉතින් තාම සූර්ය උදාව සිදු වුණේ නැහැ. මෙන්න මේ පැත්තෙන් තමයි නැගෙනහිර පැත්ත තියෙන්නේ. ඉතින් ඔතන තමයි උඩ සූර්ය උදාව බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් පේනවා ලාවට වගේ. පොඩ්ඩක් වර්ණවත් පැහැයක් ඇවිල්ලා තියෙනවා ඉර උදාව සිදු වෙන්න. අපි තව බලමු තා කොච්චර යයිද කියලා. අපි මේ පැත්තෙන් දැන් බැලුවොත් මෙන්න මේ හරිය අපිට පේනවා උඩවලව ජලාශය. නමුත් මෙතන වැහිලා තියෙන්නේ කන්දද. එහෙ මුඩට ආවතින් හපුතලේ මෙන්න මේ හරියෙන් හපුතලේ පේනවා. ඊපස්සේ ඕම දිගට ආවම පස්සේ ආයේ මෙන්න මේ හරියෙන් දෙතනගල කන්ද පේනවා. ඊට පස්සේ ආයේ මෙන්න මේ හරියෙන් ඒ සමනල කඳු වැටියෙම පේනවා ශ්‍රී පාදස්ථානයේ ඇතුළුව. ඉතින් මේ පහතින් මේ හරිය බලාකුළු ගලලා මීදුම් සේලයක් වගේ හරි ලස්සනයි. ඉතින් හරිම හිත නිවෙන සුන්දර ස්ථානයක් මේ view එක. ඉතින් බලන්න ඇවිල්ලා මේ ඊ අපි ආපු පාර. ඊ අන්තිමට මම වීඩියෝ කරා මෙන්න මෙතන පාලම ළඟ. ඒ පාර දිගේ මෙහෙම ඇවිල්ලා මේ දිගටම තියෙන්නේ අපි ආපු පාර. මෙහෙම ඇවිල්ලා තමයි උඩට එන්න තියෙන්නේ. ඉතින් ටිකක් පාර දුෂ්කරයි. අවසාන හරිය පාර ටිකක් දුෂ්කරයි. පාර කැඩිලා තියෙන්නේ. බයික් එකක් 4 wheel වාහනයක් වගේ වාහනකට තමයි එන්න පුළුවන්. හැබැයි ඉර 3 wheel එකකුත් ආවා. කොහොම ආවත් දන්නේ නැහැ. ඒ කට්ටිය කොහමද ඇවිල්ලා තිබුණා. ඉතින් හරි ලස්සනයි. මෙතනින් උඩට ගත්තොත් තව ටිකක් උඩට යන්න පුළුවන්. ITN එකේ ටවර් එක තියෙනවා. මම හිතන්නේ මේකේ සෙල්ෆි එකේ ටවර් එකක් වෙන්න ඕනේ. තව ටවර් එකක් තියෙනවා. ඒක මොකද්ද කියන මම දන්නේ නැහැ. ගිහිල්ලා හොඳයි බලන්න තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. දැන් මේ හරි බැලුවද මේ පැත්තේ තියෙන්නේ අර අපි නෝර්ලේ ගිහින් දකිනා වගේ හරි ලස්සන කියන්නේ කඳු කරේ වැවෙන ගස් ටිකක් තියෙන. ඉතින් ඒක හරි ලස්සනයි. මොකද උසට ඇවිලත් නැහැ. කඳු කර ලක්ෂණ තියෙන ගස් ටිකක්. බලන්න මේ පැත්තේ තියෙන සුන්දරත්වය. අපි තව ටිකකින් උඩට යන් ගිහිල්ලා අපි මේ පැත්තත් බලමු. ඒක view වෙන්නේ කොහොමද කියලා.
cheers බනිස් කිරි සූර්යකාන්තේ ඉඳලා බනිස් ඒකුයි නෑ බනිස් ඒකුයි කිරි ඒකුයි ඉතින් මේ view එක දිහා බලාගෙන ඇත්තටම ඒකක් බොන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක් මොකද අපිට හැමදාමත් මේ වගේ තැනකට ඇවිල්ලා මේ තේ එකක් බොන්න හම්බෙන්නේ නැහැ ඉතින් ගෙදරින් ඕගොල්ලොත් ඒව මාසෙකට එකපාරක් කර මේ වගේ තැනකට ඇවිල්ලා තේ එකක් බීලා ඒ මනසේ තියෙන රිලැක්ස් එක ඒ සුන්දරත්වය ඉතින් විඳ ගන්න. ඉතින් ඇත්තටම මාර ෆීලින් එකක් තියෙන්නේ මුළු වටේටම මුළු කඳු වලල්ලා යායටම මුළු වීදුමේ බැහිලා වට ලස්සනයි ඉතින්. ඉතින් අපි දැන් පල්ලෙහාට යන්නයි හදන්නේ. අපිට ඊයේ සූර්යකාන්තේ මුදුනට එනකොට කරවල වැල්ලා ඉඳලා ඒකේ තිබ්බ ලස්සන බලන්න බැරි වුණා. ඉතින් ටෙන්ට් එක අකුලලා ඒ ටික අපි දාගත්තා. දැන් අපි එහෙම යනවා පල්ලෙහාට. මේ දින අපි ඉඳපු තැන මෙතන අස් කරලා පිළිවෙලට අස් කරලා ඒ අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරලා තමයි යන්නේ. ඉතින් ඔයාලත් මෙතෙන්ට ආවොත් මේ වගේම අස් කරලා පිරිසුදු කරලා යන්න. හරි එහෙනම් අපි යමු පල්ලෙහාට. සූර්යකාන්තට සමුදීලා අපි දැන් පල්ලෙහාට යමින් ගමන් ඉන්නේ. ඉතින් හරි දුකයි මේ පරිසරය දාලා යන්න. මොකද එක එක පරිසර කලාපවල ලක්ෂණ මෙතෙන්ට આવත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම බැලුවොත් මම පෙන්නන්න. බැලුවොත් බලන්න තියන්නේ පතනක ලක්ෂණ ගත්තු ඇවිල නෑ චූඩි චූඩි තනකොළ වලින් පතනක ලක්ෂණ තියෙන එපස් එහා පැත්තෙන් බැලුවොත් තෙත් වනාන්තරයක ලක්ෂණ ඔක සීමා වෙන්නේ එහා පැත්තෙන් සිංහරාජෙන් අවසන් වෙන්නේ. ඉතින් අර තාමත් අපිට උඩට දිස්සුණු සමනල කඳු වැටිය ඒ වගේම ඒ අනිත් කඳු වැටි අපුතලයට යනකම් මෙතෙන්ටත් දිස්සෙනවා. ඉතින් හරි සුන්දර ලස්සන පරිසරයක්. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ මාර්ගයෙන් මෙහෙම ගිහිල්ලා පහළට යන්න තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. රයිට් අපි තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා කතා කරමු.
අපි සූරිය කන්දිදලා දැන් පල්ලෙහාට මාව මම අර උඩදී ඔයාලට පෙන්නපු අර පතනක් පෙන්නුවේ. ඉතින් මේ තියෙන්නේ ඒ පතන. චූටි දියපාරකුත් ගලාගෙන යනවා. දැන් වතුර නැහැ. ආලාට ටිකක් තියෙනවා. ඉතින් අපි කැම්ප් කරේ මෙතන උඩ. මෙන්න මෙතන කැම්පින් කරේ. ඉතින් අකමැත්තෙන් වුණත් මේ පරිසර පද්ධතිය සමුදීලා ඉතින් දැන් අපිට යන්න වෙනවා. ඉතින් ඊයර පුරාවට ජනිතේ මම ඉසුරුයි සූර්ය කන්ද ඉඳලා මේ පරිසරයේ වින්ද. ඉතින් මෙතන ඉස්සරහටත් ඒ කියන්නේ සූර්ය කන්ද පාමුලට ඇවිල්ලා තාම බැලුවොත් ඊ අර අපිට උඩට පෙවුන ඒ view එක ඉතින් හරි ලස්සනට මෙතෙන්ටත් පේනවා. ඉතින් අවසාන වතාවර සමුදෙන්න කලින් ඒ view එකත් මෙතන ඉඳලා බලන්න. ඉතින් හරි ලස්සනට මේ විදියට ඒ view එක තාම අපිට පේනවා. ජනියා ගෙදර ඉඳලා දරමිටියකුත් බැඳගෙන ආවා සූර්ය කන්දරය පහන් කරන්න. ඉතින් අකමැත්තෙන් වුණත් ආයෙ මං කියන සමුදීලා අපිට යන්න වෙනවා. ඉතින් වීඩියෝ එකක් මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ එන්න මේ වගේ ලස්සන දැන් බලන්න ඇවිල්ලා පරිසරයේ සුන්දරත්වය විනාශ නොකර ආපහු පිය සටහන විතරක් අරගෙන යන්න. කිසිම දෙයක් මේ දාලා යන්න එපා. ප්ලාස්ටික් පොලිතීන් ඒ වගේ කිසිම දෙයක් දාලා යන්න එපා. මේ පරිසර පද්ධතිය විනාශ වුණොත් තව කෙනෙකුට ඇවිල්ලා ඒ දේවල් බලලා විඳලා ඒ සතුට ලබා ගන්න බැරි වෙයි. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරනවා. ඒ වගේම තව චූටි දෙයක් මතක් කරන් දිනවා. මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක press කරගෙන යන්න. යෝජනා චෝදනා අදහස් මොනවා හරි තියෙනවා නම් comment section එකේ ඒකත් mention කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙමත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. ජය වේවා.